welcome back to my YouTube channel. මෙයාවත් ඇදගෙන අද ඉතින් මේ යන්නේ ඇවිදින්න. දැන් ඉතින් සමයක නිසා ඇත්තටම උදේ දවල් ඒ වගේ ටයිම් වලදී ඇවිදින්න අමාරුයි. ඒක නිසා ඉතින් හවස තමයි අපි ඇවිදින්න යන්නේ. අද අපි මේ ආවේ කමුගව වලට. මම මේ මෙතෙන්ට ආවේ අහන්නකෝ මාර ලොකු කාලයකට පස්සේ මෙතන අර මේකත් එක්ක එන්න පුළුවන් නැහනේ ඒ කාලේ තරවද වෙන්නති පාත්තු ඔර්මුලන ඔර්මෙල්ල දාගෙන තියෙනවා පාත්තු මම මෙතන නිතරම ආවා ඉස්සෙල්ලා හරි ඉස්සෙල්ලා කියන්නේ ඉස්සර මිට ආපු අලුත හරිද ඊට පස්සේ මට මෙතන මට එන්න බැරි වුණා ඒ කියන්නේ ඒක නිසා මට මෙතන සෑහෙන මිස් වුණා ඉතින් මට හිතුණා අද මෙතෙන්ට එන්න ඕනි කියලා බොරු නෙවෙයි ඇත්ත හරිද හැබැයි ලස්සන එහෙනම් නිස්කලංකයි තියෙන්නේ ඒ ප්ලේස් එක මෙතන මාරම ලස්සනයි රෑට හරිද අර පේන මේ පේන හරිද මේවා ලස්සනට ලයිට්ස් දානවා ඊට පස්සේ මෙතන මාරම ලස්සනයි හරිම ලස්සන සබහාදහම මෙයා මට කලින් ගෙදරින් එන්න කලින්ම කියලා එව්වේ එහෙම කියන්න කියලා. අනේ නෑ මෙතන ඇත්තටම මාරම ලස්සනයි. ලස්සන. අවුන් ලස්සන නිදහස්. ඒක තමයි කියන්නේ. මම තෝරන තැන් එහෙම තමයි. අහන්නකෝ. ඔයා දන්නවද මේ තියෙන වතුරට බහින්නත් පුළුවන්. අර මෙන්න මේ මෙතනින් බහින්න තියෙන. අපි මෙන්න මෙතන තමයි ඉන්නේ. මාර ලස්සනයි. හැබැයි මාළු ඉන්නවා. මට හැබැයි බහින්න දෙන්න සපත්තු දාගෙන. චූටි මාළු. මේ වගේ ටයිම් එකකදී ගොඩක් මෙහි ඉන්න අය එනවා මේ විදිහට රිලැක්ස් වෙන්න. ඒක අනිවාර්යෙන් මෙහි වෙන දෙයක්. ඒ කියන්නේ ගොඩාක් මුළු දවසම බිසි වෙන හින්දා හවස වගේ ටයිම් එකකදී පොඩ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න මේ වගේ තැන්වලට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. කොහොමද ඉතින් මේ වගේ තැනකට එනවා කියලා කියන්නේ කොහොමත් මෙතින් මයින්ඩ් එක රිලැක්ස් වෙනවා කියන එකනේ. බලන්නකො මේ එන්වයරන්මන්ට් එකේ තියෙන ලස්සන කොච්චර හිටියත් ඇත්තටම එපා වෙන්නේ නැහැ. මේ මං කිව්වේ කට්ටිය වාඩි වෙලා නිදහසේ ඉන්නවා. අපි ඉතින් මෙතන ගොඩක් වෙලා හිටපු නිසා අපිට හිතුණා දැන් මෙතනින් ගියා නම් හරි කියලා. ඊට පස්සේ අපි ආවා පොන්තචෝ වලට. මේක තියෙන්නේ කමුගව වලට ඉස්සරහින්ම තමයි. මේ ස්ට්‍රීට් එකක් මේක. ඒ කියන්නේ පොඩි ස්ට්‍රීට් එකක් මෙතන දෙපැත්තේ ලස්සනට කේක ෂොප්ස් තියෙනවා. අපිට තියෙන්නේ ඉතින් මේ ෂොප්ස් බල යන්න තමයි. අපි ඉතින් මේ පාර දිගටම ඇවිදගෙන ගියා. මෙතන රෑට ගොඩාක් ලස්සනයි. බලන්නකනේ දැන් වෙලාව 7ටත් ළඟයි. ඒ වුණාට තාම කරවල වැටිලා නැහැ. මේ මෙදින් තා අපි ඉන්න ඕන මාස 6කට විතර 5කට විතර ගිහින් තමයි. 5ක් නේ 5ක් විතර යනකම් මෙහෙම තමයි. ඊට පස්සේ ආපහු අක්කිය එනවා. අක්කි ඊට පස්සේ වදනේ ෆුයු. හැබැයි මම අවසම සීසන් එක තමයි යන්නේ අක්කි. ඒ කාලේදී අර ගොඩාක් සීතලක් නෑ රස්නෙත් නැහැ. එතකොට මේ තව මොනවාද? හරිම ඇඟට මාර ෆ්‍රෙෂ්. මෙතන මොකද්ද? අනේ එතන ලස්සනයි. සිග්නේචර් එක්සලන්ට් එකක් නෝට් කරයක් කරන්න ඕන. හරිනේ මන් දැනන් හිටියේ නෑ මෙතන මේ වගේ පාරක් තියෙනවා කියලා. මම ඇත්තටම දැකලා තිබ්බේ නෑ. ඒ පාරෙන් ලස්සනයි. ඕ බලන්නකෝ අනේ. ගස් කොළන් එහෙම තියෙන හින්දා. මේ පාර කොහෙටද යන්නේ? අපි අර පාර බන්නේ. ඒකනේ.
ශෝභනයානේ මෙතන. දැන් අපි මේ ඉන්නේ මම මීට කලින් ඇවිල්ලා නැති තැනකට. අපිට ලස්සන ස්ට්‍රීට් එකක් හම්බුණා. මේ ස්ට්‍රීට් එක මෝරම ලස්සනයි. ලස්සනයි කියන්නේ අර නිකම් මාර කාම් වයිබ් එකක් තියෙනවා. ඒ කියන්නේ අර දෙපැත්තේ ගස් තියෙන නිසා. ඉතින් ඒක නිසා අපි මෙතන චුට්ටක් වාඩි වෙලා ඉන්නවා. ආරද දවස ගැන මොකද හිතෙන්නේ? හොඳයිද? මට හොඳයි. අවුලක් නෑ? අවුලක් නෑ මට හොඳයි කියලා ඒක නිසා. මේ තියෙන්නේ මං කියපු ස්ට්‍රීට් එක. මෙතන වාඩි වෙලා ඉන්නකොට නම් ටයිම් එක යනවා ඇත්තටම තේරෙන්නේ නෑ. ඒ තරම් මේ ප්ලේස් එකට මං ඇඩික්ට් වුණා. මේ ස්ට්‍රීට් එකේ තියෙන ලස්සනයි ඒ වගේම මම මේ වාඩි වෙලා ඉන්න තැනට එහා පැත්තෙන් තියෙන චූටි වතුර පාරයි මේ දෙක මික්ස් වුණාම ඒක බෙස්ට් කම්බිනේෂන් එකක්. මට එහෙම තමයි හිතුනේ. ගස් කොළන් අතරින් අපි ඉදිරියට දැන් ඉතින් රෑ වෙලා තියෙන නිසායි අපි දෙන්නටම බඩගිනිත් තියෙන නිසායි අපි ආවා ඩිනර් වලට. අපි ඕඩර් කරපු ඒවා ආවා. මේ තියෙන්නේ මෙයා ඕඩර් කරපු එක. මුලින්ම මෙයා ඕඩර් කරේ නම බීරු එකකුයි. ඊට පස්සේ deep fried cuttle fish. ඊට පස්සේ මේ තියෙන්නේ මම ඕඩර් කරපු එක. මම ඕඩර් කරපු එකේ නම නම් චුට්ටක් දිගයි. මොකද tofu තියෙනවා. ඊට පස්සේ මේ තියෙන rice portion එක. ඊට පස්සේ මේ තියෙන මොකක්ද? මේ මිසෝ එක. ඊට පස්සේ මේක නම මොකද්ද? fried chicken prawn blah 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 මොන හරි එකක් එක. ඊට පස්සේ අපි මොනවද drinks වලින් හරි මේක නම තමයි mixed fried food topped with egg teishoku. හරිනේ. ඕක තමයි මම ඕඩර් කරපු එකේ නම. ඊට පස්සේ දැන් ඉතින් අපි කන්නයි හදන්නේ. පස්සේ මේ තියෙන්නේ මෙයා තව ඕඩර් කරපු එකක්. මේක ස්ටීක් එකක්. එතකොට මේකටත් තියෙනවා මෙයා ඕඩර් කරපු ස්ටීක් එක. يعني මෙන්න මේ ස්ටීක් එකයි. පස්සේ රයිස් පෝෂන් එකක්, මිසෝ එකක්. මේ තියෙන shoyu නෙවෙයි. ජපනීස් ස්ටයිල් සෝස් එකක් මේක. ඉතින් අපි දැන් කන්නයි හදන්නේ. බලමු මේකේ රසය. කන්නයි හදන්නේ. මේක හොඳට ඇති නේද? බලමු.これ遅い。Wow. Nyaman. මෙයාගේ කේ තිබුණා මං ආසම පොටැටෝ සැලඩ් එක. ඉතින් මං ඒක එහෙම පිටින්ම මගේ එකට දාගන්නවා. දැන් ඉතින් අපි ආපහු යන්නයි හදන්නේ. ගැවුන මේ දවසෙනුත් ගොඩාක් ලස්සන මතක මම්මගේ මතක පොතට එකතු කරගත්තා. මේ ගෙවෙන හැම දවසක්ම මට ගොඩාක් විශේෂයි. ඉතින් ආපහු අපි මේ වගේ කතාවකින් හම්බ වෙමු.